ඔය සෑයකින් ආශිර්වාදය ගන්න බලපාන විදිහක් තියෙනවා. ඒ තමයි ඒක බුද්ධ දේශනාවේ තියෙනවා. සර්වඥ ධාතු තැන්පත් සෑයක් ළඟට ගිහිල්ලා මේ සෑයේ වැඩ ඉන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ සෑ ගැබ ඇතුලේ වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත ඒකාත්මික කරන්න ඕන. ඒකාත්මික කරගෙන එහෙම්ම වන්දනාව කරන්න ඕන, මෛත්‍රී භාවනාව කරන්න ඕන. ඒ ධාතුන් වහන්සේලාගේ තියෙන ශක්ති ප්‍රභාව ධාතුන් වහන්සේලා අරමුණු කරපු කෙනාට වදිනවා. ඒ ශක්තිය එනවා ඇඟට. ඒක අපිට භෞතික වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ රහතන් වහන්සේ ඇසුරු කිරීමේ, ඒ කියන්නේ ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේ මේ රහතන් වහන්සේ ඇසුරු කිරීමේ ප්‍රභාව එනවා. ඒක මං තේරෙන්න පොඩි වචනයක් කියන්නම්. ඔන්න මෙතන සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා මෙහෙම. ඔබ ඔහොම ඉන්න සාමාන්‍ය මිනිස්සු. රාගයේ වැඩි පිරිසක් මැද ඔබ ඉන්නවා. රාගික ක්‍රියා, රාගික වචන,